හරි හරි අපි දැම්ම මෙන්න. ඔයි. තමස අක්කට කිව්වද පූස මලා කියලා? අන්න අඬනවා උගාලා. ඌ මේ මගෙන් ඇහුවා පූසට කන්න දැම්මද කියලා. මං ගෝ ඉතින් ඌ දවල් මැරලා හිටියනේ. දැන් කොහොමද කන්න දාන්නේ කියලා. තමුසේ මෝඩේන්නේ ඔයි. පොඩ්ඩක් කල්පනා කරනකො දැන් අක්කයි අම්මයි දෙන්නම අප්සෙට් එකේ ඉන්නේ. දැන් ආච්චි හොස්පිටල් එකේ ඉන්නේ හින්දා. ඔය වගේ නරක ආරංචියක් එකපාරේ කියන්නද පොඩ්ඩක් සර බාල කරලා කියන්න තිබ්බනේ තමුසේ මෝඩේන්නේ ඔයි. ඉතින් ඔයි මැරුණා කියන්නද වෙන කොහොමද කියන්නේ? තමුසෙර ඉතින් ඒක පොඩ්ඩක් සැර බාල කරලා ස්ටෙප් බයි ස්ටෙප් කියන්න තිබ්බනේ. දැන් තමුසෙර කියන්න තිබ්බා. දැන් අක්කා දන්නවනේ පූසා අසනීපෙන් හිටියේ දැන් සති දෙකක් විතර තිස්සේ. ඊයේ උදේ බලපුවාම ඌ උදේට කාලා තිබ්බෙත් නෑ. ඊට පස්සේ මම දවල් අරුවේ නම් දැක්කා ඌ අහල උඩ එහෙම ඇවිද ඉන්නවා. හවස් වරුවේ බලනකොට ඌ මිදුල වැටලා හිටියා. ඌ නැති වෙලා ඌ හොඳ ආත්මෙක ඉපදිලා ඇති. ඒ වගේ කිව්වනම් අක්කලා දුක අඩුයි. දැන් තමුසෙර අවුරුදු 30 නේ පොඩ්ඩක් පරිණත වෙනවා. පොඩ්ඩක් කල්පනා කරලා වැඩ කරනවා. නේ? ඒක නෙමෙයි. හොස්පිටලෙන් කතා කරේ නැද්ද? ආච්චි කොහොමද දන්නේ? ආව් මේ කෝල් එක එහෙන් ආවේ. මේ දැන් තමුසේ දන්නවනේ දැන් ටික දවසකින් ඉඳන් ආච්චි අසනීපෙන් හිටියේ. මේ ඊ උදේට ආච්චි කාලත් නැහැ. අද උදේ බලනකොට වහලේ උඩ ඇවිද ඉඳලා. මේ දැන් දීට කලින් බලනකොට මිදුළු වැටලා ඉන්නවලු. ආච්චි හොඳ තැනක ඉපදිලා ඇති. අම්මේ ආච්චි නැති වෙලාලු. ඉකි හොයි. උඹ කිලින්ම කියන්න එපා අප්සෙට් එක. සර බාල කරලා ස්ටෙප් බයි ස්ටෙප් කීපන්.